ආයිබෝවන් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් 6000කට වැඩි පිරිසක් ඊශ්‍රායල් රැකියාවලට යොමු කරපු සම්මානනීය CST ට්‍රේනින් ඇකඩමියට ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. විශේෂයෙන්ම මම ඔබව දැනුවත් කරන්න ආවේ ඊශ්‍රායල් රාජ්‍යයේ මැද පෙරදිග ඇති වෙලා තිබුණු යුද්ධමය වාතාවරණය මේ වෙනකොට පහව යමින් පවතිනවා. ඒ කාලය තුල අපට ඊශ්‍රායලයට ඇතුළත් වෙන්න බලාගෙන හිටපු ලොකු පිරිසකට යන්න බැරි වුණා. ඒ වගේම තමයි අපි පුහුණුවීම් කටයුතු කරලා අපේ ඒජන්සි පද්ධතිය හරහා සැකසුමට වීසා ප්‍රොසීඩියර් එකට ඔක්කොම ඇතුළත් වෙලා තිබ්බු සිසුන් විශාල සංඛ්‍යාවකට යන්න බැරුව හිටියා. ඉතින් ඊ타මත්ම සතුටින් කියනවා ඊශ්‍රායල් රජය අපේ ශ්‍රී ලංකාවට දක්වන ඒ සුවිශේෂී ගෞරවය නිසා අපේ ඊශ්‍රායල් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංවිධානයට දක්වන සැබෑ ලෙන්ගතුකම නිසා ශ්‍රී ලංකාවෙන් රජය හරහත් පුද්ගලිකංශ හරහත් විශාල ශ්‍රමික පිරිසක් ගන්න තීරණය කළා තිනවා. ඒක ඉතාමත්ම වැදගත් පණිවිඩයක් කියලා මම හිතනවා. ඉතින් ඉදිකිරීම් ශාස්ත්‍රය විශේෂයෙන්ම ඉදිකිරීම් ශාස්ත්‍රයේ මේසන්, බාබෙන්ඩර්, කාපෙන්ටර්, ටයිල්, පොටි, ඊට පස්සේ ඉලෙක්ට්‍රීෂියන්, ඊට පස්සේ කර්මාන්ත ශාලාවල වැඩ කරන අය, ඉන්ඩස්ට්‍රියල් වීසා යටතේ හවුස්කීපින්, කිචන් හෙල්පර්, ඊට පස්සේ බුජ, ඒ වගේම පිරිසුදු කරන අය, ඊට පස්සේ සුපර් මාකට් වල වෙයාහවුස් වල වැඩ කරන්න, ඕ වගේ කාර්යභාරයන් රාශියකට ඊශ්‍රායලයේ දොර විවෘත වුණා ශ්‍රී ලාංකිකයන්ට. ඉතින් මම ඉතාමත්ම සතුටින් කියනවා CST ට්‍රේනින් ඇකඩමිය මේ ජොබ් බෝඩ් රැකියා ඇනවුම් ගේන්න සූදානම්. ඉතින් රැකියා ඇනවුම් සකසමින් ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍රලාභී මායන්ත් එක්ක සම්බන්ධකම් පවත්වන ඒජන්සි පද්ධතියකට දෙතින් තවත් ජොබ් බෝඩර්ස් 14ක් ඊශ්‍රායල් රාජ්‍යයෙන් අපි ලංකාවට ගේනවා. මේ 14 හරහා අනිවාර්යයෙන්ම ලංකාවේ දසදහසකට වගේ පිරිසකට රැකියා අවස්ථා හිමි වෙනවා. ඔබට මතක ඇති යුදමය වාතාවරණය ආරම්භ වීමට පෙතම මම කිව්වා කුෂිකර්මික රැකියා රාශියක් අපට ඉදිරියේදී එනවා කියලා. මේ රැකියා ජොබ් බෝඩර් 14 අතර කුෂිකාර්මික රැකියාවක් තියෙනවා. ඔබ හොඳට මතක තියාගන්න මේ සියලුම රැකියා අවස්ථා ලබා දෙන්නේ පුද්ගලිකාංශයේ ව්‍යාපාරයක් විදියට. මම ඊශ්‍රායල් මිත්‍රත්ව සංවිධානය හරහා ඊශ්‍රායල් රාජ්‍යයේ සිටින ප්‍රබල ව්‍යාපාරිකයන් සමග පවත්වන සම්බන්ධතා මත ඔවුන්ට මා කෙරෙහිත් මගේ සංවිධානය කෙරෙහිත් ඒ වගේම මගේ වැඩපිළිවෙල කෙරෙහිත් ඒ වගේම මගේ ට්‍රේනින් ඇකඩමියේ නිපුණතාවය සකසා ගන්න අයගේ තීන දක්ෂතාවය නිසාත් මේ රැකියා අවස්ථා ලබා ගන්න හැකියාව ලැබුණා. ඉතින් ඉදිරියේදී මම ඔබට ආරාධනා කරනවා ශ්‍රී ලංකාවේ අවුරුදු 25ත් 45ත් අතර විශේෂයෙන්ම කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම එන්න ට්‍රේනින් ඇකඩමියට CST ට්‍රේනින් ඇකඩමියට ඇවිල්ලා ඔබගේ නිපුණතාවය මත තමයි මේ රැකියාව ලැබෙන්නේ. ප්‍රථමයෙන්ම අපි කරන්නේ ඔබගේ නිපුණතාවය හඳුනා ගන්නවා. එතකොට වැඩි දියුණු කළ යුතු දේ මොකක්ද කියලා අපි හඳුනාගෙන ඔබ ඌරගස් මංහන්දේ යටකල තියෙන පුහුණු ආයතනයටත් තව මගේ ශාඛා කිහිපයක් තියෙනවා. ඒවට ඔබ අනුයුක්ත කරනවා. ඉතින් එහිදී ඔබට සුදුසුකම් ලබා ගන්න පුළුවන් විදියට ඔබව පුහුණු කිරීම කටයුතු සිදු කරනවා. එතනින් පස්සේ ඊශ්‍රායල් නියෝජිතයන් මේ වෙනකොට මමත් එක්ක කතා කරපු ඊශ්‍රායල් නියෝජිතයන් විශාල සංඛ්‍යාවක් ලංකාවට එන්න නැතුව ඔවුන් සූම් තාක්ෂණ ඔස්සේ ඉන්ටෝ කරන්න තමයි ගොඩක්ම කතා කරේ. ඒ නිසා ඔබට ඒකත් ලොකු ජයග්‍රාහී අවස්ථාවක් කියලා මම හිතනවා. ඒ නිසා ඔබ ඉන්ටර්වයුව එකට භාජනය කරලා ඉවර වෙලා ඔබට එතනින් සමත් වෙන්න අවශ්‍ය හීබ්‍රු භාෂාව, ඉංග්‍රීසි භාෂාව අපි උගන්වනවා. ඒ ඉගැන්වීමෙන් පසුව ඔබ ඉන්ටර්වයුව පාස් කරන්න පුළුවන් සුදුසු මට්ටමකට අපි ගන්නවා. ඒ ගත්තයින් පස්සේ අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනුමත මාත් එක්ක සම්බන්ධකම් පවතින ඒජන්සියට ඒ අදාළ රැකියා ඇණුම් ටික ලබා දීමෙන් පසුව ඔබගේ විදේශ රැකියා සිහිනය සැබෑ කරන්න අපට හැකියාව ලැබේවි. ඉතින් ඔබ හොඳට මතක තියාගන්න අනුන්ගේ අවශ්‍යතා ඉටු කරන්න නෙවෙයි ඔබ ඉන්නේ. ඔබේ අවශ්‍යතාවය ඔබ ඉටු කරගන්න. විදේශ රැකියාවකට යනකොට මේ රටේ ඇති වෙලා තියෙනා වූ ඒ රැකියා සම්බන්ධව තියෙන සැකය සහ ඒ කෙරෙහි තියෙන අවිශ්වාසය නිසා ඔබට ඔබේ අවස්ථාව මගහැරෙනවා ඇති. මොකද අනුන් කියන කේලම් අහලා සමහරක් වෙලාවට අපි කෙරෙහිත් ඔබ යම් මතයක් ගොඩනගා ගන්නවා ඇති. මතක තියාගන්න මේ ලංකාවේ ඊශ්‍රායල් රාජ්‍යයෙන්ම ඊශ්‍රායල් රාජ්‍යයේ තානාපතිවරයෙක් ඇවිල්ලා මගේ ආයතනයට සම්මාන දීලා මගේ ගුරුවරුන්ට සම්මාන දීලා මගේ ආයතනය නිල වශයෙන්ම CST ට්‍රේනින් ඇකඩමිය ඊශ්‍රායල් රාජ්‍යයට සුදුසු පුහුණු කිරීමේ ආයතනයක්
ජාත්‍යන්තර පුහුණු කිරීමේ ආයතනය බවට නම් කරලා සම්මාන දීලා ගිහපු ආයතනයක්. ඒ වගේම අපි පහුගිය කාලේ ශ්‍රී ලංකාවේ විද්වත් මණ්ඩල මගින් පවත්වන ලද සම්මානවලට පාත්‍ර වුණා. පිනකල් සම්මානය වගේ සම්මානවලට පාත්‍ර වුණා. ඉතින් අපි ඉතා වගකීමෙන් ඔබට කියනවා අපේ ලංකාවේ විශාල පුහුණු ආයතන තියෙනවා. හැබැයි මේ පුහුණු කරන ශ්‍රමිකයන් එයාලගේ අභ්‍යාසලාභීන් විතරයි. සහතිකය දුන්නා ගෙදර යවුවා. මේ CSTI ට්‍රේනින් ඇකඩමියේ අලුත් පුහුණුවර ඒකයි. ට්‍රේනින් කරන කිසිම කෙනෙක් මේ ලංකාවේ ඉන්න නෙමෙයි මගේ ගාවට එන්නේ රට යන්න. ඒ නිසා මගේ වගකීම, මගේ ආයතනයේ වගකීම තමයි ඔවුන්ට රැකියාවක් හොයලා දෙන එක. රැකියා අවස්ථාවක් ගලපලා දෙන එක. ඉතින් මේක පුජ්‍යලිකංශයේ බිස්නස් එකක්. මේක ආයි බොරු කියලා රවට්ටන්න අවශ්‍ය නැහැ. මේකට අපි ඊශ්‍රායල නියෝජිත කණ්ඩායමක් අපි ඇතුළු ඒජන්සි පද්ධතියක් අපි කටයුතු කරන්නේ. මේ හැම දෙයක්ම නීති අනුකූල රාමුවක් තුළ. ඒක නිසා ඔබ කිසිම විදිහක සැකයක් තියාගන්නතු එන්න අනිවාර්යෙන්ම ආවොත් ඔබට විදේශීය රැකියාවකට යන්න සුදුසුම ක්‍රමය සහ කෙටිම ක්‍රමය සහ ඔබගේ සිහිනය සැබෑ කරන් තෙක්ම මේ CSTI ට්‍රේනින් ඇකඩමිය ඉන්න වග අපි ඉතාමත්ම සතුටින් ඉන්නවා. ඉදිරියේදී එන ඒ ජොබ් කෝටා 14ට ඔබත් සමාජිකෙක් වෙන්න කියන එක තක් කර සිටිනවා. බොහොම ස්තුතියි.